හරි. ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මගේ දූල පුතාට අද කියලා දෙන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගෙට නිතරම එන ත්‍රිකෝණ සෙවීමේ ගැටලු කොහොමද ඉතාම ලේසියෙන් හදන්නේ කියලා. අපි බලමු එහෙනම් කොහොමද මේ ත්‍රිකෝණ සෙවීම කොහොමද කරන්නේ කියලා. යන් අපි පළවෙනි ගැටලුවට. මගේ පුතාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ ඉදිරිපස ත්‍රිකෝණ තුනක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද? ආදරණීය දුවේ පුතේ පිටතින් අපිට එහෙම පෙවුනට මේකේ ඊට වඩා ත්‍රිකෝණ තියෙනවා. කොහොමද එහෙනම් ඒක හොයන්නේ? පුතේ මෙන්න මේ පුංචි කෙටි ක්‍රමයෙන් පුළුවන් මේන්න මේකේ තියෙන ත්‍රිකෝණ ගාන තාම ලේසියෙන් හොයන්න. ඔන්න බලන්න. අපි මේ ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ වලට පුතේ 1 2 3 කියලා මෙන්න මේ විදියට අපි ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ ටික අංක කරනවා. පැහැදිලිද? ඊට පස්සේ කරන්නේ මේ සංඛ්‍යා ටික පුතේ අපි එකට එකතු කරනවා. බලන්නකෝ මෙතන 1 තියෙනවා මෙතන 2 තියෙනවා මෙතන 3 ඉලක්කම තියෙනවා 1යි 2යි එකතු කළාම 3යි 3ට 3ක් එකතු කළාම කීයද 6යි එහෙනම් මෙන්න මේ රූපේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද පුතේ ත්‍රිකෝණ 6යි අපි බලමු එහෙනම් මෙන්න මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගාන කොහොමද හොයන්නේ ඔයාලට පේනවා මේ වගේම ත්‍රිකෝණයක් තමයි හැබැයි මෙන්න මෙහෙම එක ඉරකින් කපලා එතකොට මගේ පුතාලා කරන්න ඕන ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි පුතේ කැමති තැනකින්මයි පුතාලා 1 2 3 කියලා මෙන්න මේ විදිහට අංක කරගන්නට ඕනේ. පැහැදිලිද? මගේ පුතාලට ඕන නම් ඉරෙන් උඩ අංක කරන්නත් පුළුවන්. මගේ පුතාලට ඕන නම් ඉරෙන් යට අංක කරන්නත් පුළුවන්. කොහොම අංක කළා පුතේ මෙන්න මේ ටික අපි මොකද කරන්නේ? එකට එකතු කරනවා. 1යි 2යි එකතු කළාම 3යි 3ට 3ක් එකතු කළාම කීයද 6යි උත්තරේ 6ද නෑ පුතේ එක ඉරකින් කපලා තිබුණොත් අපි කරන්න ඕන මේ ආපු වගය අනිවාර්යයෙන්ම දෙකෙන් ගුණ කරන්නට ඕනි 6 වරක් 2 කීයද එහෙනම් 12යි එහෙනම් මෙන්න මේ රූපයේ තියෙන ත්‍රිකෝණ කීයද පුතේ 12ක් මොකද කරේ අපි ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි 1 2 3 කියලා අංක කරලා ඒ ටික එකතු කරාපුවාම ආපු අගය කීයෙන්ද ගුණ කරන්න ඕන? අපි දෙකෙන් ගුණ කරන්න ඕන. එක ඉරකින් කපලා නම් දෙකෙන් ගුණ කරන්න ඕන. 6 වරක් 2 එහෙනම් 12යි මේ රූපේ ත්‍රිකෝණ 12ක් තියෙනවා. මෙන්න පුතේ තවත් විශේෂ රූපයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රූපේ මගේ පුතාලගෙන් ත්‍රිකෝණ ගාන ඇහුවොත් හදන්නේ මෙහෙමයි. මයි පුතේ මෙන්න මේ විදියට 1 2 3 4 කියලා මයි පුතාලා මේක අංක කරන්න. එහෙම අංක කරාට පස්සේ ආපු ලොකුම ඉලක්කම බලන්න. ලොකුම ඉලක්කම 4 නේද ආවේ? ඔව්. එහෙනම් අන්න ඒ ඉලක්කම පැටියෝ ගුණ කරන්න ඕන කීයෙන්ද? දෙකෙන්. මේ විදිහට ඉස්සරහට පේන්න තියෙන ටික මයි පුතාලා 1 2 3 4 කියලා අංක කළා. ආපු ලොකුම ඉලක්කම පුතේ දෙකෙන් ගුණ කරන්න. 4 වරක් 2 කීයද? 8යි. එහෙනම් මෙන්න මේ රූපේ තියෙන ත්‍රිකෝණ කීයක්ද? 8ක්. අපි බලමු මේ වගේම රූපයක් තමයි මෙතන තියෙන්නේ. ඕකෙත් ත්‍රිකෝණ හොයන ක්‍රමය මේ ක්‍රමයේම තමයි. අපි එහෙනම් 1 2 3 4 5 6 7 8 කියලා අංක කරලා චූටි පුතේ ආපු ලොකුම ඉලක්කම කීයද? 8නේ. ඒක ඔයා දෙකෙන් ගුණ කරන්න ඕන. 8 වරක් 2 කීයද? 16යි. එහෙනම් මෙන්න මේකේ තියෙන ත්‍රිකෝණ කීයද පුතේ? 16ක්. ඉතින් මේ ත්‍රිකෝණ සෙවීමේ එක කොටස තමයි පුතාට කතා කළේ. තව ත්‍රිකෝණ සෙවීමේ කොටස් කිහිපයක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහ වීඩියෝ එකකින් අපි ඒ ටික සාකච්ඡා කරමු. හරි. ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මගේ දූල පුතාට අද කියලා දෙන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගෙට නිතරම එන ත්‍රිකෝණ සෙවීමේ ගැටලු කොහොමද ඉතාම ලේසියෙන් හදන්නේ කියලා. අපි බලමු එහෙනම් කොහොමද මේ ත්‍රිකෝණ සෙවීම කොහොමද කරන්නේ කියලා. යන් අපි පළවෙනි ගැටලුවට. මගේ පුතාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ ඉදිරිපස ත්‍රිකෝණ තුනක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද? ආදරණීය දුවේ පුතේ පිටතින් අපිට එහෙම පෙවුනට මේකේ ඊට වඩා ත්‍රිකෝණ තියෙනවා. කොහොමද එහෙනම් ඒක හොයන්නේ? පුතේ මෙන්න මේ පුංචි කෙටි ක්‍රමයෙන් පුළුවන් මේන්න මේකේ තියෙන ත්‍රිකෝණ ගාන තාම ලේසියෙන් හොයන්න. ඔන්න බලන්න. අපි මේ ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ වලට පුතේ 1 2 3 කියලා මෙන්න මේ විදියට අපි ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ ටික අංක කරනවා. පැහැදිලිද? ඊට පස්සේ කරන්නේ මේ සංඛ්‍යා ටික පුතේ අපි එකට එකතු කරනවා. බලන්නකෝ මෙතන 1 තියෙනවා
මෙතන 2 තියෙනවා. මෙතන 3 ඉලක්කම තියෙනවා. 1යි 2යි එකතු කළාම 3යි. 3ට 3ක් එකතු කළාම කීයද? 6යි. එහෙනම් මෙන්න මේ රූපේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද පුතේ? ත්‍රිකෝණ 6යි. අපි බලමු එහෙනම් මෙන්න මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගාන කොහොමද හොයන්නේ? ඔයාලට පේනවා මේ වගේම ත්‍රිකෝණයක් තමයි. හැබැයි මෙන්න මෙහෙම එක ඉරකින් කපලා. එතකොට මගේ පුතාලා කරන්න ඕන ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි පුතේ කැමති තැනකින්මයි පුතාලා 1 2 3 කියලා මෙන්න මේ විදිහට අංක කරගන්නට ඕනේ. පැහැදිලිද? මගේ පුතාලට ඕන නම් ඉරෙන් උඩ අංක කරන්නත් පුළුවන්. මගේ පුතාලට ඕන නම් ඉරෙන් යට අංක කරන්නත් පුළුවන්. කොහොම අංක කළා පුතේ මෙන්න මේ ටික අපි මොකද කරන්නේ? එකට එකතු කරනවා. 1යි 2යි එකතු කළාම 3යි. 3ට 3ක් එකතු කළාම කීයද? 6යි. උත්තරේ 6ද? නෑ. පුතේ එක ඉරකින් කපලා තිබුණොත් අපි කරන්න ඕන මේ ආපු වගය අනිවාර්යයෙන්ම දෙකෙන් ගුණ කරන්නට ඕනි. 6 වරක් 2 කීයද එහෙනම්? 12යි. එහෙනම් මෙන්න මේ රූපයේ තියෙන ත්‍රිකෝණ කීයද පුතේ? 12ක්. මොකද කරේ අපි? ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි 1 2 3 කියලා අංක කරලා ඒ ටික එකතු කරාපුවාම ආපු අගය කීයෙන්ද ගුණ කරන්න ඕන? අපි දෙකෙන් ගුණ කරන්න ඕන. එක ඉරකින් කපලා නම් දෙකෙන් ගුණ කරන්න ඕන. 6 වරක් 2 එහෙනම් 12යි. මේ රූපේ ත්‍රිකෝණ 12ක් තියෙනවා. මෙන්න පුතේ තවත් විශේෂ රූපයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රූපේ මගේ පුතාලගෙන් ත්‍රිකෝණ ගාන ඇහුවොත් හදන්නේ මෙහෙමයි. මයි පුතේ මෙන්න මේ විදියට 1 2 3 4 කියලා මයි පුතාලා මේක අංක කරන්න. එහෙම අංක කරාට පස්සේ ආපු ලොකුම ඉලක්කම බලන්න. ලොකුම ඉලක්කම 4 නේද ආවේ? ඔව්. එහෙනම් අන්න ඒ ඉලක්කම පැටියෝ ගුණ කරන්න ඕන කීයෙන්ද? දෙකෙන්. මේ විදිහට ඉස්සරහට පේන්න තියෙන ටික මයි පුතාලා 1 2 3 4 කියලා අංක කළා. ආපු ලොකුම ඉලක්කම පුතේ දෙකෙන් ගුණ කරන්න. 4 වරක් 2 කීයද? 8යි. එහෙනම් මෙන්න මේ රූපේ තියෙන ත්‍රිකෝණ කීයක්ද? 8ක්. අපි බලමු ඒ වගේම රූපයක් තමයි මෙතන තියෙන්නේ. ඕකෙත් ත්‍රිකෝණ හොයන ක්‍රමය මේ ක්‍රමෙම තමයි. අපි එහෙනම් 1 2 3 4 5 6 7 8 කියලා අංක කරලා චූටි පුතේ ආපු ලොකුම ඉලක්කම කීයද? 8නේ. ඒක ඔයා දෙකෙන් ගුණ කරන්න ඕන. 8 වරක් 2 කීයද? 16යි. එහෙනම් මෙන්න මේකේ තියෙන ත්‍රිකෝණ කීයද පුතේ? 16ක්. ඉතින් මේ ත්‍රිකෝණ සෙවීමේ එක කොටස තමයි පුතාට කතා කළේ. තව ත්‍රිකෝණ සෙවීමේ කොටස් කිහිපයක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහ වීඩියෝ එකකින් අපි ඒ ටික සාකච්ඡා කරමු. හරි. ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මගේ දූල පුතාට අද කියලා දෙන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගෙට නිතරම එන ත්‍රිකෝණ සෙවීමේ ගැටලු කොහොමද ඉතාම ලේසියෙන් හදන්නේ කියලා. අපි බලමු එහෙනම් කොහොමද මේ ත්‍රිකෝණ සෙවීම කොහොමද කරන්නේ කියලා. යම් අපි පළවෙනි ගැටලුවට. මගේ පුතාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ ඉදිරිපස ත්‍රිකෝණ තුනක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද? ආදරණීය දුවේ පුතේ පිටතින් අපිට එහෙම පෙවුනට මේකේ ඊට වඩා ත්‍රිකෝණ තියෙනවා. කොහොමද එහෙනම් මේක හොයන්නේ? පුතේ මෙන්න මේ පුංචි කෙටි ක්‍රමයෙන් පුළුවන් මේන්න මේකේ තියෙන ත්‍රිකෝණ ගාන තාම ලේසියෙන් හොයන්න. ඔන්න බලන්න. අපි මේ ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ වලට පුතේ 1 2 3 කියලා මෙන්න මේ විදියට අපි ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ ටික අංක කරනවා. පැහැදිලිද? ඊට පස්සේ කරන්නේ මේ සංඛ්‍යා ටික පුතේ අපි එකට එකතු කරනවා. බලන්නකෝ මෙතන 1 තියෙනවා, මෙතන 2 තියෙනවා, මෙතන 3 ඉලක්කම තියෙනවා. 1යි 2යි එකතු කළාම 3යි, 3ට 3ක් එකතු කළාම කීයද? 6යි. එහෙනම් මෙන්න මේ රූපේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද පුතේ? ත්‍රිකෝණ 6යි. අපි බලමු එහෙනම් මෙන්න මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගාන කොහොමද හොයන්නේ? ඔයාලට පේනවා මේ වගේම ත්‍රිකෝණයක් තමයි. හැබැයි මෙන්න මෙහෙම එක ඉරකින් කපලා. එතකොට මගේ පුතාලා කරන්න ඕන ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි පුතේ කැමති තැනකින්මයි පුතාලා 1 2 3 කියලා මෙන්න මේ විදිහට අංක කරගන්නට ඕනේ. පැහැදිලිද? මගේ පුතාලට ඕන නම් ඉරෙන් උඩ අංක කරන්නත් පුළුවන්. මගේ පුතාලට ඕන නම් ඉරෙන් යට අංක කරන්නත් පුළුවන්. කොහොම අංක කළා පුතේ මෙන්න මේ ටික අපි මොකද කරන්නේ? එකට එකතු කරනවා. 1යි 2යි එකතු කළාම 3යි. 3ට 3ක් එකතු කළාම කීයද? 6යි. උත්තරේ 6ද? නෑ. පුතේ එක ඉරකින් කපලා තිබුණොත් අපි කරන්න ඕන
මේ ආපු වගය අනිවාර්යයෙන්ම දෙකෙන් ගුණ කරන්නට ඕනි. 6 වරක් 2 කීයද එහෙනම්? 12යි. එහෙනම් මෙන්න මේ රූපයේ තියෙන ත්‍රිකෝණ කීයක්ද පුතේ? 12ක්. මොකද කරේ අපි? ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි 1 2 3 කියලා අංක කරලා ඒ ටික එකතු කරාපුවාම ආපු අගය කීයෙන්ද ගුණ කරන්න ඕන? අපි දෙකෙන් ගුණ කරන්න ඕන. එක ඉරකින් කපලා නම් දෙකෙන් ගුණ කරන්න ඕන. 6 වරක් 2 එහෙනම් 12යි. මේ රූපේ ත්‍රිකෝණ 12ක් තියෙනවා. මෙන්න පුතේ තවත් විශේෂ රූපයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රූපේ මගේ පුතාලගෙන් ත්‍රිකෝණ ගාන ඇහුවොත් හදන්නේ මෙහෙමයි. මයි පුතේ මෙන්න මේ විදියට 1 2 3 4 කියලා මයි පුතාලා මේක අංක කරන්න. එහෙම අංක කරාට පස්සේ ආපු ලොකුම ඉලක්කම බලන්න. ලොකුම ඉලක්කම 4 නේද ආවේ? ඔව්. එහෙනම් අන්න ඒ ඉලක්කම පැටියෝ ගුණ කරන්න ඕන කීයෙන්ද? දෙකෙන්. මේ විදිහට ඉස්සරහට පේන්න තියෙන ටික මයි පුතාලා 1 2 3 4 කියලා අංක කළා. ආපු ලොකුම ඉලක්කම පුතේ දෙකෙන් ගුණ කරන්න. 4 වරක් 2 කීයද? 8යි. එහෙනම් මෙන්න මේ රූපයේ තියෙන ත්‍රිකෝණ කීයක්ද? 8ක්. අපි බලමු ඒ වගේම රූපයක් තමයි මෙතන තියෙන්නේ. ඕකෙත් ත්‍රිකෝණ හොයන ක්‍රමය මේ ක්‍රමෙම තමයි. අපි එහෙනම් 1 2 3 4 5 6 7 8 කියලා අංක කරලා චූටි පුතේ ආපු ලොකුම ඉලක්කම කීයද? 8නේ. ඒක ඔයා දෙකෙන් ගුණ කරන්න ඕන. 8 වරක් 2 කීයද? 16යි. එහෙනම් මෙන්න මේකේ තියෙන ත්‍රිකෝණ කීයක්ද පුතේ? 16ක්. ඉතින් මේ ත්‍රිකෝණ සෙවීමේ එක කොටස තමයි පුතාට කතා කළේ. තව ත්‍රිකෝණ සෙවීමේ කොටස් කිහිපයක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහ වීඩියෝ එකකින් අපි ඒ ටික සාකච්ඡා කරමු. හරි. ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මගේ දූල පුතාට අද කියලා දෙන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගෙට නිතරම එන ත්‍රිකෝණ සෙවීමේ ගැටලු කොහොමද ඉතාම ලේසියෙන් හදන්නේ කියලා. අපි බලමු එහෙනම් කොහොමද මේ ත්‍රිකෝණ සෙවීම කොහොමද කරන්නේ කියලා. යම් අපි පළවෙනි ගැටලුවට. මගේ පුතාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ ඉදිරිපස ත්‍රිකෝණ තුනක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද? ආදරණීය දුවේ පුතේ පිටතින් අපිට එහෙම පෙවුනට මේකේ ඊට වඩා ත්‍රිකෝණ තියෙනවා. කොහොමද එහෙනම් ඒක හොයන්නේ? පුතේ මෙන්න මේ පුංචි කෙටි ක්‍රමයෙන් පුළුවන් මේන්න මේකේ තියෙන ත්‍රිකෝණ ගාන තාම ලේසියෙන් හොයන්න. ඔන්න බලන්න. අපි මේ ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ වලට පුතේ 1 2 3 කියලා මෙන්න මේ විදියට අපි ඉස්සරහට පේන්න තියෙන ත්‍රිකෝණ ටික අංක කරනවා. පැහැදිලිද? ඊට පස්සේ කරන්නේ මේ සංඛ්‍යා ටික පුතේ අපි එකට එකතු කරනවා. බලන්නකෝ මෙතන 1 තියෙනවා, මෙතන 2 තියෙනවා, මෙතන 3 ඉලක්කම තියෙනවා. 1යි 2යි එකතු කළාම 3යි, 3ට 3ක් එකතු කළාම කීයද? 6යි. එහෙනම් මෙන්න මේ රූපේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද පුතේ? ත්‍රිකෝණ 6යි. අපි බලමු එහෙනම් මෙන්න මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගාන කොහොමද හොයන්නේ? ඔයාලට පේනවා මේ වගේම ත්‍රිකෝණයක් තමයි. හැබැයි මෙන්න මෙහෙම එක ඉරකින් කපලා. එතකොට මගේ පුතාලා කරන්න ඕන ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි පුතේ කැමති තැනකින්මයි පුතාලා 1 2 3 කියලා මෙන්න මේ විදිහට අංක කරගන්නට ඕනේ. පැහැදිලිද? මගේ පුතාලට ඕන නම් ඉරෙන් උඩ අංක කරන්නත් පුළුවන්. මගේ පුතාලට ඕන නම් ඉරෙන් යට අංක කරන්නත් පුළුවන්. කොහොම අංක කළා පුතේ මෙන්න මේ ටික අපි මොකද කරන්නේ? එකට එකතු කරනවා. 1යි 2යි එකතු කළාම 3යි, 3ට 3ක් එකතු කළාම කීයද? 6යි. උත්තරේ 6ද? නෑ. පුතේ එක ඉරකින් කපලා තිබුණොත් අපි කරන්න ඕන මේ ආපු වගය අනිවාර්යයෙන්ම දෙකෙන් ගුණ කරන්නට ඕනි. 6 වරක් 2 කීයද එහෙනම්? 12යි. එහෙනම් මෙන්න මේ රූපයේ තියෙන ත්‍රිකෝණ කීයක්ද පුතේ? 12ක්. මොකද කරේ අපි? ඉරෙන් උඩ හරි ඉරෙන් යට හරි 1 2 3 කියලා අංක කරලා ඒ ටික එකතු කරාපුවාම ආපු අගය කීයෙන්ද ගුණ කරන්න ඕන? අපි දෙකෙන් ගුණ කරන්න ඕන. එක ඉරකින් කපලා නම් දෙකෙන් ගුණ කරන්න ඕන. 6 වරක් 2 එහෙනම් 12යි. මේ රූපේ ත්‍රිකෝණ 12ක් තියෙනවා. මෙන්න පුතේ තවත් විශේෂ රූපයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රූපේ මගේ පුතාලගෙන් ත්‍රිකෝණ ගාන ඇහුවොත් හදන්නේ මෙහෙමයි. මයි පුතේ මෙන්න මේ විදියට 1 2 3 4 කියලා මයි පුතාලා මේක අංක කරන්න. එහෙම අංක කරාට පස්සේ ආපු ලොකුම ඉලක්කම බලන්න. ලොකුම ඉලක්කම 4 නේද ආවේ? ඔව්. එහෙනම් අන්න ඒ ඉලක්කම පැටියෝ ගුණ කරන්න ඕන කීයෙන්ද?
දෙකෙන් මේ විදිහට ඉස්සරහට පේන්න තියෙන ටික මයි පුතාල 1 2 3 4 කියලා අංක කරලා ආපු ලොකුම ඉලක්කම පුතේ දෙකෙන් ගුණ කරන්න. 4 වරක් 2 කීයද? 8යි. එහෙනම් මෙන්න මේ රූපයේ තියෙන ත්‍රිකෝණ කීයක්ද? 8ක්. අපි බලමු ඒ වගේම රූපයක් තමයි මෙතන තියෙන්නේ. ඕකෙත් ත්‍රිකෝණ හොයන ක්‍රමය මේ ක්‍රමයේම තමයි. අපි එහෙනම් 1 2 3 4 5 6 7 8 කියලා අංක කරලා චූටි පුතේ ආපු ලොකුම ඉලක්කම කීයද? 8නේ. ඒක ඔයා දෙකෙන් ගුණ කරන්න ඕන. 8 වරක් 2 කීයද? 16යි. එහෙනම් මෙන්න මේකේ තියෙන ත්‍රිකෝණ කීයක්ද පුතේ? 16ක්. ඉතින් මේ ත්‍රිකෝණ සෙවීමේ එක කොටස තමයි පුතාට කතා කළේ. තව ත්‍රිකෝණ සෙවීමේ කොටස් කිහිපයක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහ වීඩියෝ එකකින් අපි ඒ ටික සාකච්ඡා කරමු.